ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ chicken කරියක් මම හදන විදිහට ලේසියෙන්ම කොහොමද chicken කරියක් හදාගන්නේ කියලා පෙන්වන්න තමයි. ඔන්න බලන්නකෝ. මෙන්න මේ කුළු බඩු අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන තමයි මම chicken කරිය හදාගන්නේ. වෙනදට ඔයගොල්ලෝ දාන අමුද්‍රව්‍යම තමයි දාන්නේ. ඒ ටික මුලින්ම මම දානවා. දාලා මේ විදිහට හොඳින් කෑලි වලට ටිකක් ලාවට නෙමෙයි ටිකක් තද වෙන්න අත ගන්නවා. එතකොට අර තියෙන තුන පහෙන් ඇතුළට උරා ගන්නවා. මෙන්න මේ විදිහට මුලින්ම මම සීසන් කරගන්නවා. විනාඩි 15ක් විතර තියලා තමයි මම උයන්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් මට අමු මිරිස් ලුණු දාන්න අමතක වුණ හින්දා ඒ ටිකක් දැම්මා. මුලින්ම ඇතිරියක් ලිපේ තියාගෙන තෙලෙන් තමයි මුලින්ම මම මේක උයන්න පටන් ගන්නෙ. තෙල් මහ ගොඩක් දාන්නේ නැහැ. තෙල් මේස හැන්දි එකමාරක් විතර තමයි එකතු කරගෙන මම මේක තෙලෙන් විනාඩි 5ක් විතර ඉදව ගන්නවා. එහෙම විනාඩි 5ක් විතර ඉදවගෙන තමයි ඇලි වතුර එකතු කරගන්නේ. වාජිකෙන් තිබෙන තෙල් 5ක් වලටම වතුර දානවා. වතුර එකතු කරගන්නවා. සමානයෙන්ම මේක විනාඩි 45ක් විතර මම උයා ගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න ලේසියෙන්ම කොටන්න. ඔබ දන්නේ නැහැ. මගේ විදිහට තමයි උයන්නේ මේ විදිහට තමයි. බලන්නකෝ.